අද අපි බලන්න යන්නේ කොහොමද 1xbet app එකේ නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ කියලා. කලින් වීඩියෝ එකේ මම පෙන්නුවා කොහොමද 1xbet app එක ඩවුන්ලෝඩ් කරගන්නේ සහ ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා 1xbet එකේ නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් මුලින්ම අපි 1xbet app එක ඕපන් කරගමු. ඊළඟට ඔයාලට මෙතන උඩින් පේනවා ඇති login and register කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ කලින්ම account එකක් තියෙනවා නම් මෙතන login කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් ඔයාගේ email එක හරි ID එක කියන්නේ game එකේ ID එක හරි username එක හරි දීලා password එක දීලා මෙතනින් login වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් account එකක් නැත්නම් මෙන්න මේ registration කියන තැනට ගිහිල්ලා අලුතෙන් account එකක් හදන්න. ඉතින් අපිට මේක ෆෝන් නම්බර් එකට ඊමේල් එකට වගේ හදන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට මගේ ෆෝන් නම්බර් වලට account හදලා තියෙන හින්දා දැන් ඊමේල් එකකින් හදන විදිය මම ඔයාලට පෙන්නන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි මෙතනට sure name එක දෙන්න ඕනේ. surname එක අපි මුලින්ම ලබා දෙමු. first name country එක අපි ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊගාට අපි මෙතනින් තෝරන්න ඕන region එක. region එක මම දෙනවා සබරගමුව කියලා. city එක විදිහට මම මෙතනින් තෝරගන්නවා මේ විදිහට තෝරන්න වෙනවා අපිට. මම මෙතනින් තෝරගන්නවා කහවත්ත කියලා. ඉතින් මෙතනට අපේ date of birth එක දෙන්න ඕනි. ඔයාගේ උපන්දිනේ මේ විදිහට සිලෙක්ට් කරලා මේ විදිහට අවුරුද්දක් සිලෙක්ට් කරගෙන ඕකේ කරන්න ඕනි. ඊළඟට කරන්සි එක අපිට පුළුවන් මේක ශ්‍රී ලංකා රුපියල් වලින් වගේම US ඩොලර් වලින් සෙල්ලම් කරනවා නම් අපි ඩොලර් වලින් සෙල්ලම් කරන්න පුළුවන්, යුරෝ වලින් සෙල්ලම් කරනවා නම් යුරෝ වලින් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේ අපිට කැමති අංශකින් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මම මේකට ලේසි වෙන්න අපේ බැංකු account ශ්‍රී ලංකා රුපීස් වලින් තියෙන හින්දා ඉතින් මම මේක ශ්‍රී ලංකා රුපීස් වලටම දෙනවා. ඊගාට මෙතනට ඊමේල් එක ඇතුළත් කරන්න වෙනවා. ඉතින් අපි මෙතනට ඊමේල් එකක් දෙන්න ඕනි. මම ඊමේල් එක හැටියට තෝරගන්නවා මෙතෙන්දී. මම අලුතෙන් හදපු ඊමේල් එකක් තමයි මෙතන තෝරගන්න යන්නේ. ඊමේල් එක මෙතනට ඇතුළත් කරනවා. මම මේ දැන් తాවකාලික account එක හදාගත්තේ Binance අශාන් 1 2 3 4 කියලා. sorry මෙතනට දැන් අපි ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න ඕනි. ඉතින් මගේ ෆෝන් නම්බර් දැන් ඔක්කොම ඇතුළත් කරලා තියෙන හින්දා මට ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න විදියක් නැහැ. මම මොකද account ඔක්කොගෙම ෆෝන් නම්බර් මේ වෙද්දි හදලා තියෙන්නේ. මෙතනින් අපිට password එකක් දෙන්න පුළුවන්. මම දෙනවා හෂාන් #1 2 3 4 කියලා. password එකේ character 8ක් තියෙන්න ඕනි. ඒ වගේම letters තියෙන්න ඕනි. numbers තියෙන්න ඕනි. ඊට පස්සේ මෙතනට අපිට ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා නම් ප්‍රොමෝ කෝඩ් එක ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මෙන්න මේ තුනට ටික් තුනක් දාගන්න ඕනි. ඊට පස්සේ රෙජිස්ටර් කියන එක ගිහුවට පස්සේ මෙතන මේ account එකකට රෙජිස්ටර් වෙන්න පුළුවන් අපිට. මේ මෙතන මේ මගේ මෙහෙම වැටෙන්නේ මම ඊට කලින් මේ account එකනුත් account එක හදලා තියෙන හින්දා. ඉතින් අපිට ඔන්නොච්චරයි කරන්න තියෙන්නේ මේ විදිහට. මේ තොරතුරු ටික නිවැරදිව ඇතුළත් කරගත්තායින් පස්සේ අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන් මෙන්න මෙතන. ඉතින් ඔයාලට මේ විදිහට හරි සරලව මම කියා දුන්නා රෙජිස්ටර් වෙන විදිය. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේ
1xbet app එකේ රෙජිස්ටර් වෙන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා කොහොමද withdrawal එකක් කරගෙන අපි හරියටම සෙල්ලම් කරන්න කියලා.